යාළුවනේ වෙල්කම් බැක් ද වීඩියෝ කරනවා. මේ channel එකකින් එන තවත් අලුත් වීඩියෝ එකකට නැගුණාට පස්සේ අපි වීඩියෝ එකක් තියෙනවා. අපන්ට වීඩියෝ ගේන්න හම්බෙන්නේ නැහැ. මම වීඩියෝ ගේන සාමාන්‍යයෙන් හවල් පොලට යනවා. දැන් නම් මම හිතන් ඉන්නේ එක දිගට වීඩියෝස් ටිකක් ගේන්න කියලා. බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට. අපි අද වීඩියෝ එකකින් කරන්න යන්නේ GT අද Euro Truck Simulator 2 එක අලුත්ම version එක කොහොමද install කරන්න කියලා බලන්න තමයි යන්නේ. අපි වීඩියෝ එකකින් බලමු කොහොමද වැඩි වෙන්නේ. යාළුවනේ මුලින්ම ඕපන් කරගන්න වෙබ් බ්‍රවුසර් එක. ඕපන් කරගෙන ඔයාලා ගන්නවා ඉතින් මේ මම ගන්න සයිට් එක මොකක්ද කියලා .gpack එක ගන්නවත් ඇති. යනවා මේක මම link එක description එකේ දාලා තියන්න. ඔයාලා මේකෙන් යන්න අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා මේකේ තියෙනවා 1.57 last version එක මේක දාලා තියෙනවා. අපි මේක ඩවුන්ලෝඩ් කරලා බලමු වැඩ ගන්න කොහොමද තියෙන්නේ කියලා. මම මේකෙන් ඩවුන්ලෝඩ් කරන්න ගන්නේ ටොරන්ට් එක තමයි ඩවුන්ලෝඩ් කරන්නේ. තුනක් තියෙනවා බලමු අපි ඉතල ගිහලා වැඩ කරන්න එකක් තියෙනවද කියලා. මේක නම් වැඩ කරනවා අපි බලමු. මේ ඇඩ් එක දාලා බලමු කාදර වැඩි ඉතින් කරන්න. මේක නම් ඩවුන්ලෝඩ් වෙයි වගේ බලමු අපි. ඔව් ඒක ඩවුන්ලෝඩ් කරා. ඊළඟට මේක ටොරන්ට් එක ඔයගොල්ලන්ට ටොරන්ට් software එක දාගෙන ඩවුන්ලෝඩ් කරනකොට එකපාර ඩවුන්ලෝඩ් කරලා ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන ක්‍රමයක් තියෙනවා. ඒක ඔයගොල්ලෝ දන්නවත් ඇති. මම යනවා ඊට පස්සේ torrent කියන වෙබ්සයිට් එකට. මම එකක් link එක description එකේ දාලා දෙන්නම්. මේක ඔයගොල්ලෝ account එක හදලා නැත්නම් account එක හදාගන්න. මම දැන් මගේ Google account එක දීලා sign in කරනවා. account එක හදුනා. මම මේ කලින් games මේ download කරලා තියෙන එකයි මෙහෙම තියෙන්නේ. ඔයගොල්ලන්ගේ මොකවත් නැති. මම ඊට පස්සේ මෙතෙන්ට ගිහිල්ලා මෙතන add link වලට ගිහිල්ලා මෙතන තියෙනවා අපේ torrent file එක ගන්න. මම මෙතන torrent file එක click කරලා open කරනවා. මේක මේ website එක ලංකාවේ website එකක්. මේකේ තමයි ලේසියෙන් download කරගන්න පුළුවන් torrent කියන file එක මෙව්වා. මේක download වෙන්න ඕනේ. මෙතන මේක ඩවුන්ලෝඩ් කරනවා. يعني අපි මැෂින් එක ඩවුන්ලෝඩ් කරනකොට ස්පීඩ් එකෙන් මේගොල්ලන්ගේ සර්වර් එකට මේක ඩවුන්ලෝඩ් කරලා අපිට ඒ ස්පීඩ් එකෙන් අපේ මැෂින් එකට මේක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඒ තමයි මේකේ තියෙන වාසියකට තියෙන්නේ. අපි බලමු මේක ඩවුන්ලෝඩ් වෙලා ඉවරට පස්සේ. යාළුවනේ මේක මේගොල්ලන්ගේ සර්වර් එකට ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි. මොකද මේක අපේ PC එකට ඩවුන්ලෝඩ් කරගන්න. ඒකට මම මෙතන ෆයිල්ස් වලට ගිහිල්ලා මෙතන අපි ඩවුන්ලෝඩ් වෙච්ච ප්‍රොඩක්ට් එක තියෙනවා. ප්‍රොඩක්ට් එක විතර ඩවුන්ලෝඩ් සිත් වෙනවා. ඊට පස්සේ කෙලින්ම අපේ PC එකට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. මම ලොකේෂන් එක තෝරලා එතන සේව් කරනවා. ඊට පස්සේ මේක ඩවුන්ලෝඩ් වෙනවා. අපි ඩවුන්ලෝඩ් කරලා ඉවරට පස්සේ බලමු මේක කොහොමද ඉන්ස්ටෝල් කරලා යාළුවනේ මොන්නේ ගේම් එක ඩවුන්ලෝඩ්ලා තියෙන බලමු දැන් ඉන්ස්ටෝල් කරලා දැන් මුලින් මේක zip file එකක් කරලා ඩවුන්ලෝඩ් file එක මම right click කරලා extract file කරනවා. ඕකේ හරි add plugin install demo. Program අපි install කරන file location එක select කරගන්න. මම දැන් select කරනවා location. දැන් install දෙනවා. දැන් game එක install වෙන්න පටන් ගත්තා. මේක install වෙදී නැත්නම් item අපි දැන් මේක බලමු. file
application kami on කරලා බලමු. බලමු මොකක් හරි දෙයක් නේද කොහොමද කියන්නේ. ඉස්සරහට මේ ගේම් එක ඕපන් කරනවා. එන පොඩි මොකක් ගැස් තියෙනවා වගේ. දැන් මේ ඕපන් වෙනවා. අර version එකේ මොකක්ද කියලා තියෙන්නේ. version එක බලන්න application එක. ඔය ඉතින් අලුත් character එකක් හදන්න. දැන් කාට පස්සේ දන්නේ මට රික්ටෝ කරන්නේ ඔෆර් නාතලා දාගමු. තෝරගන්නවා. ඔන්න තෝරගන්න පුළුවන් ඔෆර් බලමු. තෝරගන්නේ ඔන්න මේ කන්ටිනියු දෙනවා. හරි දැන් මෙතන කන්ටිනියු දීලා ඉවරනාට පස්සේ ඊට පස්සේ මෙතන අපිට මැප් එකක් තියෙනවා. මැප් එක සිලෙක්ට් කරනවා. දැන් මෙතන ඕල්ඩ් මැප් එකකින් තමයි මොකක්ද කරන්නේ. දැන් ෆෝම් දෙනවා. එතන බලමු මොකක්ද කියලා. දැන් ගහන්න පුළුවන් වගේ සීන් එකක් තියෙනවා. account එකක් හදලා මම හිතන්නේ බයි කරන්න. ඔව්. බයි කරලා මම හිතන්නේ account එකේ තියෙන මේක ප්ලේ කරන්න පුළුවන්. offline ගහලා බලන්න. ඒක online ගහන්න පුළුවන් කියලා මම පොඩ්ඩක් ටෙස්ට් කරලා බලලා ඕගොල්ලන්ට වීඩියෝ තියෙනවා. මෙතන ස්ටාර්ට් කරනවා. ඉම්පෙස් වෙලෙන්ඩ අපිට ඇවිල්ලා තියෙනවා. අපි ලොකේෂන් එකක් තෝරන්න මුලින්ම අපි පැටර්න් තැන මේ හරි වගේ ක්ලික් කරලා ලොන්ග් ෆෝම් දෙනවා. ඔයත් ටක් කරලා අපි අර ටක් හරි දාලා දෙනවා. දැන් මොකක්ද දාලා නැහැ වගේ. ආවෙත් බලන්න. දැන් මොකක්ද දාලා නැහැ. තෝරගන්නවා අපි බලපත් තෝරගන්නවා මේක හොඳයි කියලා මට හිතෙනවා. බලමු උලවඩි වෙනවා. සවුන්ඩ් එක මොකක් හරි කියන්නේ මොකක් ලැග් එකක් වගේ මොකක් හරි දෙයක් තියෙනවා වගේ තේරෙනවා. රෝලින් ස්ක්‍රීන් එකේ බලමු රෝලින් ස්ක්‍රීන් එකේ ගේම් එක ලැග් වෙනවද කොහොමද කියලා. පොඩි රැන්ක් එකක් නැද්ද මන් බලමු. රැන්ක් එක මොකක්ද ගේම් එක ප්ලේයර් වන් බලන්න පොඩි ගේම් එකක් හරියනවා. ඊ කාන්ටිනෝ එකක් තියෙනවා. comment ya tanpa selected නෑ මේ කොම්පියුටර් ප්ලේ කරන්න පුළුවන්. ඕගොල්ලෝ ඉන්ස්ටෝල් කරලා බලන්න කොහොමද වැඩ කරන්නේ. හරි නැත්නම්
යාළුවනේ අපි ඉස්සරහට තව එයාපෝට් අලුත් ෆෝන් අලුත් පාස්පෝර්ට් එහෙම කියන හිතන් ඉන්නවා. එහෙනම් අදට මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ඉස්සරහට තවත් අලුත් වීඩියෝ එකක් හමු වෙනවා. අපේ channel එක subscribe කරලා like කරලා comment කරලා ඔයගොල්ලෝ තියාගන්න. අපි එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් අපි පරිස්සමෙන් ඉන්න.